අතින් අත පාවිච්චි කරලා තමයි බඩු හැදුවේ. අත වෙනුවට බහණ්ඩ හදන්න ආවා මොනවද? යන්ත්‍ර සූත්‍ර. ඉතිහාසය නලින්ද්‍ර කුලතුංග. කාර්මික විප්ලවය. හරි. පුතේ සරලව කාර්මික විප්ලවය කියලා කියන්නේ බං. හරි. මිනිස්සු මෙච්චර කාලයක් බහණ්ඩ හැදුවේ. බහණ්ඩ හැදුවේ අතින්. තමන්ගේ ශ්‍රම ශක්තියෙන් අතින් අත පාවිච්චි කරලා තමයි බඩු හැදුවේ. එකපාරට මොකක්ද උනේ? ජනගහනය ජනගහනය මොකක් වුණාද? වැඩි වුණා. ජනගහනය වැඩි වෙනකොට පුතේ ඊට සරිලන විදිහේ බහණ්ඩවලට තියෙන ඉල්ලුමත් මොකක් වෙනවද? බහණ්ඩවල තියෙන ඉල්ලුමත් මොකක් වෙනවද? ඉල්ලුමත් වැඩි වෙනවා. ඉල්ලුමත් වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට දරුවෝ සැපයුමත් මොකක් කරන්න ඕනද? සැපයුමත් වැඩි කරන්න ඕන. හරි? අතින් බඩු හදද්දී හදන්න පුළුවන් බඩු පොඩ්ඩයි. ජනගහනය වැඩි වෙනකොට බහණ්ඩවල ඉල්ලුම වැඩි වෙනවා. සැපයුම වැඩි කරන්න අතින් බඩු හදලා හරියනවද? නෑ. අත වෙනුවට බහණ්ඩ හදන්න ආවා මොනවද? යන්ත්‍ර සූත්‍ර. යන්ත්‍ර සූත්‍ර වලින් බඩු හදපු විප්ලවය, මැෂින් යූස් කරලා බඩු හදපු විප්ලවය තමයි සුද්දා කාර්මික විප්ලවය කියන්නේ. කාර්මික විප්ලවය පටන් ගත්තේ කොහෙන්ද? මැසේජ් එකද? කාර්මික විප්ලවය පටන් ගත්තේ කොහෙන්ද? දෙන්න මට මැසේජ් එකක්. දැන් දෙන්න මැසේජ් එකක්. කාර්මික විප්ලවය පටන් ගත්තේ කොහෙන්ද? කාර්මික විප්ලවය පටන් ගත්තේ කොහෙන්ද? එංගලන්තයේ. very good, very good, very good. එංගලන්තයේ බ්‍රිතාන්‍යයෙන්. නේ? සු. එංගලන්තයේ බ්‍රිතාන්‍යය කියන්නේ දෙකක්ද? එකක්. බ්‍රිතාන්‍ය එංගලන්තය කියන්නේ same. එංගලන්තයේ ලන්ඩන්. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් same. ඒකේ වෙනස මම කියන්නම්. බ්‍රිතාන්‍ය කියන්නේ රටවල් ගොඩාක්. එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, අයර්ලන්තය. මොකද්ද ඒස? මේ බලන්න එංගලන්තය. හරි. අයර්ලන්තය. හරි. ස්කොට්ලන්තය. හරි. අද සිටියේ මේ පෙන්නන්නම් ඔක්කොම ටික. වේල්සය. හරි. මේ හතරෙම එකතුවට තමයි පුතේ මහා බ්‍රිතාන්‍ය කියලා කියන්නේ. UK. එතකොට ඒකේ ප්‍රධානම රාජ්‍ය තමයි එංගලන්තය. මේ එංගලන්තයේ ලන්ඩන් නුවරින් තමයි කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ. පැහැදිලි නේද? හරි. right. එතකොට පුතේ හරි. දැන් ඔන්න ඒ කතන්දරේ හරි හරි. එතකොට හරි. දැන් පුතේ අහගන්නකෝ. එංගලන්තයේ ලන්ඩන් නුවරින් තමයි මේක ආරම්භ වෙන්නේ. මේ කාර්මික විප්ලවයේ එහි ආරම්භ වෙන්න බලපාපු ප්‍රධානම හේතුව තමයි පුතේ ජනගහනය ඉහළ යාම. මොකද්ද? ජනගහනය ඉහළ යාම. එතකොට ජනගහනය ඉහළ ගියාට පස්සේ මිනිස්සු බහණ්ඩවලට තියෙන ඉල්ලුම වැඩි කරා. හරිද? බහණ්ඩවලට තියෙන ඉල්ලුම වැඩි කරා. එතකොට කාර්මික විප්ලවය ඇතිවීමට හේතු
හරි ඇතිවීමට හේතු එකක් ජනගහනය ඉහළ යාම පැහැදිලි හරි ඊළඟට පුතේ තව එකක් දැන් කාර්මික විප්ලවය ආරම්භ වෙන්න හේතුවක් ජනගහන ඉහළ යාම හරි ඒත් එක්කම පුතේ right බ්‍රිතාන්‍ය තුල වෙළඳපොළ පුළුල් වුණා ඒ කියන්නේ නිකන් හිතන්නකෝ මේ වෙනකොට බ්‍රිතාන්‍ය ලෝකේ රටවල් 80 ගාණක් අල්ලන් ඉඳලා තියෙනවා. කීයද? 80 ගාණක්. හිරු නොබසින අධිරාජ්‍ය කියලා තිබ්බා. බ්‍රිතාන්‍යයට. ඇයි බ්‍රිතාන්‍යයට හිරු නොබසින අධිරාජ්‍ය කියලා තිබ්බේ? ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව වගේ ලෝකේ රටවල් ගොඩක් අල්ලන් හිටියා. එතකොට ඒ හැම රටකම මිනිස්සුන්ට බහන්න ගන්න කියලා නීතියක් දාලා තිබ්බා බ්‍රිතාන්‍යය. එතකොට බ්‍රිතාන්‍යයේ විශේෂයෙන්ම කපුරෙදි වලට ඔය වගේ දේවල් වලට ලොකු ඉල්ලුමක් තිබ්බා. අනිවාර්යයෙන්ම යටත් රටවල් වල මිනිස්සු ලංකාව, ඉන්දියාව වගේ රටවල් 80 ගාණක් අල්ලන් හිටියානේ. යටත් රටවල් වල මිනිස්සු අනිවාර්යයෙන්ම බඩු ගන්න ඕනේ බ්‍රිතාන්‍යයෙන්. එතකොට බ්‍රිතාන්‍ය වෙළඳපොළ ලොකුයි. හරිද? එතකොට වෙළඳපොළ ලොකුයි. ඒකත් හේතුවක්. තව දෙයක් පුතේ. හරිද? තව දෙයක් ධනය ආයෝජනය කරන්න පුළුවන් ආයෝජකයන් හිටියා. ආයෝජකයන් සිටීම ඒ කියන්නේ ස්පොන්සර්ස්ලා හිටියා. ස්පොන්සර්ස්ලා ඉද්දි ස්පොන්සර් කරලා වැඩේ ගේම ගහන්න පුළුවන්. හරි? ඊට පස්සේ පුතේ හරි බ්‍රිතාන්‍ය රටේ තිබුණු දේශපාලන ස්ථාවරත්වය ඒ කියන්නේ බං දැන් අපේ රට තුල දේශපාලකයා පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා මිනිස්සුන්ට ව්‍යාපාර ආරම්භ කරන්න සහන සලසනව අඩුයිනේ. සාමාන්‍යයෙන් අලුත් ව්‍යාපාරිකයෙක්ට ව්‍යවසායකයෙක්ට නැගිටින්න තියෙන ඉඩකඩ අපේ වගේ රටක අඩුයි. අපේ රටේ පොලිටිකල් ස්ටැබිලිටි එක නැහැ. හැබැයි බ්‍රිතාන්‍ය තුල අලුතෙන් ව්‍යාපාර රැකියා අවස්ථා උත්පාදනය කරන්න පුළුවන් ව්‍යවසායකයන් උත්පාදනය කරන්න පුළුවන් ව්‍යාපාර හදන්න ඒ රටේ තිබුණු දේශපාලනික ස්ථාවරත්වය වාව්. ඒකත් කාර්මික විප්ලවයේ බ්‍රිතාන්‍යයෙන් ඇති වෙන හේතුවක්. පැහැදිලි. ඊට පස්සේ දරුවෝ පස්වෙනි එක ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය. ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය. හරි? ඒ කියන්නේ පුතේ සල්ලිකාර ඉඩම් හිමියෙක් එනවා. ඔන්න එක ළඟ ඉඩම් 3ක් තියෙනවා. මේ ඔක්කොම කෘෂිකර්මාන්තය. මේ ඉඩමේ අයිතිකාරයා A, මේ ඉඩමේ අයිතිකාරයා B, මේ ඉඩමේ අයිතිකාරයා C. මේ ඉන්නේ D. D තමයි ඉන්වෙස්ටර් සල්ලිකාරයා. එයා ඒව ටෝක් කරලා සල්ලි වලට ඉඩම ගන්නවා. B වත් ටෝක් කරලා සල්ලි වලට ඉඩම ගන්නවා. C වත් ටෝක් කරලා සල්ලි වලට ඉඩම අරගෙන මේ බාධක අයින් කරලා මේ තනි ඉඩමේ අයිතිකාරයා එයා වෙනවා. හරි? එතකොට A වත් නෙමෙයි, B වත් නෙමෙයි, C වත් නෙමෙයි, තනි ඉඩමේ අයිතිකරු D පමණි. ඔය වගේ ඉඩම් කොටු කරන්න පටන් ගත්තා. එතකොට මහා පරිමාණයෙන් කෘෂිකර්මාන්තය කරන්න පුළුවන් වුණා. එතකොට මේකට කියනවා ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය කියලා. පැහැදිලි. තේරුණා. හරි? ඔන්න ඔය හේතු ටික මුල් කරගෙන බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවයේ ඇති වෙනවා පුතේ ප්‍රධාන කර්මාන්ත 3කින්. හරි? ප්‍රධාන කර්මාන්ත 3කින් කාර්මික විප්ලවය ඇති වෙනවා. හරි? මොනවද දන්නවද ප්‍රධාන කර්මාන්ත 3? 1 පේෂ කර්මාන්තය, 2 යකඩ හා වාණය කර්මාන්තය, යකඩ වාණය කර්මාන්තය, 3 ගල් අඟුරු කර්මාන්තය. ඊට අමතරව පුතේ පසු කාලීනව තව කර්මාන්තයක් තියෙනවා ප්‍රවාහන. හරි? ප්‍රවාහන
sannivedana hari ඊට පස්සේ පුතේ කෘෂිකර්මය පැහැදිලි එතකොට බං කාර්මික විප්ලවයේ සරලව කර්මාන්ත 6යි ප්‍රධාන කර්මාන්ත 3යි අමතර කර්මාන්ත 3යි ඔය 6 සොයා ගැනීම ටික සර් දෙන්න පේපර් ක්ලාස් එකේ ලස්සනට ප්‍රශ්න විදියට ඔය සොයා ගැනීම එක්කයි පාඩම ඉදිරියට ගලාගෙන යන්නේ ඊට පස්සේ පුතේ කාර්මික විප්ලවය කියන්නේ මැෂින් වලින් බඩු හදන කතාවනේ බං කාර්මික විප්ලවය ඇවිල්ලා නිකන් ඉඳියේ නෑ බං කාර්මික විප්ලවය ඇවිල්ලා නිකන් හිටියේ නෑ කාර්මික විප්ලවය ඇවිල්ලා ලෝකයේ දේශපාලනය වෙනස් කළා බං උඹෙන් අහනවා රචනා ප්‍රශ්නයක් කාර්මික විප්ලවය ඇවිල්ලා ලෝකයේ ආර්ථිකය වෙනස් කළා බං උඹෙන් අහනවා රචනා ප්‍රශ්නයක් කාර්මිකය ඇවිල්ලා කාර්මික විප්ලවය ඇවිල්ලා ලෝකයේ සමාජය වෙනස් කරනවා උඹෙන් අහනවා රචනා ප්‍රශ්නයක් එතකොට උඹ මේවට අදාළව පුතේ කරුණු දෙකක් දාලා ලියන්න ඕන අවස්ථා තියෙනවා කරුණු තුනක් දාලා ලියන්න ඕන අවස්ථා තියෙනවා කරුණු දෙක දාලා ලියන්න ඕන අවස්ථා තියෙනවා ඉතින් සර් ඒ ටික වෙන වෙනම ඔයාට ඉදිරියේදී ගෙනල්ලා දෙන්නම් ඊළඟට බං අන්තිමේට ඔබට උගන්වන්න කියලා තියෙනවා කාර්මික විප්ලවය නිකන් තිබ්බේ නෑ කාර්මික විප්ලවය ලංකාවට බලපෑ අයුරු හරි ලංකාවට බලපෑ අයුරු ඔය හැම මාතෘකාවක්ම කවර් අප් කරලා දෙනවා හරි රයිට් ළමයි මේ පස්සේ ජොයින් වෙලා මගෙන් අහනවා සමහරු එක්කෙනෙක් කලින් අහලා තිබුණා මොකද්ද ප්‍රශ්නේ 11 12 13 11 කිත්ති කුමාරයා හරි 12 කුණ්ඩසාලේ කුමාරයා 11 කිත්ති කුමාරයා 12 කුණ්ඩසාලේ කුමාරයා 13 ටිකිරි කුමාරයා 13 ටිකිරි කුමාරයා ඊළඟ එක්කෙනා 5යි 12යි 13යි 5 පාහියන් හාමුදුරුවෝ 12යි 13යි මං හිතන්නේ මං කිව්වා අහන් ඉන්න හරි රයිට් පැහැදිලි එහෙනම් කාර්මික විප්ලවය ගැන සරල දල අදහසක් ඔන්න ඔයාලට දුන්නා අපි යම් පේපරේට හරි ඕකේ ගයිස් ඔන්න කාර්මික විප්ලවය ආරම්භ වුණේ එහෙනම් බ්‍රිතාන්‍ය ලන්ඩන් වලින් අපිට අහනවා කාර්මික විප්ලවයේ ව්‍යාප්ත වෙච්ච යුරෝපයේ අනිත් රටවල් ලංකාවට එන්න කලින් ආසියාවට එන්න කලින් යුරෝපෙට ගියා ප්‍රංශයට ගියා බෙල්ජියමට ගියා හරි ඊට පස්සේ ඔස්ට්‍රියාවට ගියා ඊට පස්සේ හංගේරියාවට ගියා ඊට පස්සේ ඔන්න ඔය රටවල් ටික ලියන්න හරි ප්‍රශියාවත් හරි මේ රටවල් වලට කාර්මික විප්ලවය ව්‍යාප්ත වෙලා ගියා 1 2 3 4ට උත්තර අහනවනේ යකෝ මේ පස්සේ ඇවිල්ලා අයියෝ රෙකෝඩින් එක බලනවා හරි 15 කාර්මික විප්ලවයේ ව්‍යාප්ත වූ ආසියාතික රටවල් චීනය ඉන්දියාව ලංකාව හරි ඔන්න කාර්මික විප්ලවය ගියපු රටවල් හරි දැන් ඔන්න ආයි ඊළඟට අහන්න එපා දැන් මේකේ ස්ලයිඩ් එක මාරු කරද්දි මැකනෝටෝ 14:15 යන්නේ කියන්නකෝ සර් කියලා හොඳේ ඔන්න බලා ගන්න බ්ලැක් මැජික් හරි රයිට්
ඊළඟට පුතේ හරි ලංකාවේ මහා මාර්ග දුම්රිය මාර්ග හදන්න මූලික වුණු ආණ්ඩුකාරවරු අහනවා. හරි? ඒක මම මෙහෙම කියලා දෙන්නම්. ඔන්න දැන් මේක අයින් වුණා. හරි? හරි. හරි. 16. ලංකාවේ මහා මාර්ග එතෙකම දුම්රිය මාර්ග. හරි? දැන් පුතේ මේ බලන්න. ලංකාවට කාර්මික විප්ලවය ආවා. ඉංග්‍රීසියෙන් තමයි අරන් ආවේ. එඩ්වඩ් බාන්ස්. කවුද? එඩ්වඩ් බාන්ස්. ඔන්න එඩ්වඩ් බාන්ස් කියන ආණ්ඩුකාරවරයා කොළඹ නුවර මහා මාර්ගය එකපාරක් කියනවද මාත් එක්ක? මයික් එක ඔන් කරන්න පොඩි අවස්ථාවක් දෙමු. හරි ඔන්න සර් කිව්වට පස්සේ කියන්නේ එඩ්වඩ් බාන්ස් කොළඹ නුවර මහා මාර්ගය. මං හිතන්නේ මේකට ලැජ්ජයි. දැන් මෙතන ෆිසිකල් එනියුම් ඉන්නවා. උන් මාත් එක්ක පාඩම් කරනවා. හරි? ඔන්න අපි බලමු. දැන් දස දෙසින් ඉන්නව ළමයි. ඒත් එකම ෆිසිකල් කට්ටියකුත් ඉන්නවා. චුට්ටක් කියා ගන්න බේන වැඩක් නැහැ. හොඳේ. ඔන්න දැන් සර් කිව්වට පස්සේ කියන්න ඕනේ. එඩ්වඩ් බාන්ස් කොළඹ නුවර මහා මාර්ගය. කමන්නේ. මේක පාඩම් හිටින කවියක්. හෙන්රි වෝඩ් කොළඹ නුවර දුම්රිය මාර්ගය. හෙන්රි වෝඩ් කොළඹ නුවර දුම්රිය මාර්ගය කියන. හෙන්රි වෝඩ් කොළඹ නුවර දුම්රිය මාර්ගය කියමුකෝ. හෙන්රි වෝඩ් කොළඹ නුවර දුම්රිය මාර්ගය. සෝරි. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා බං. හරිද? විල්මට් හෝටන්. විල්මට් හෝටන් මේ කොළඹ නුවර දුම්රිය මාර්ගය බදුල්ල දක්වා දික් කළා. කියන්න බල. ඔන්න දැන් සර් කිව්වට පස්සේ එඩ්වඩ් බාන්ස් කොළඹ නුවර දුම්රිය මාර්ගය. හෙන්රි වෝඩ් එඩ්වඩ් බාන්ස් කොළඹ නුවර මහා මාර්ගය. හෙන්රි වෝඩ් කොළඹ නුවර දුම්රිය මාර්ගය. විල්මට් හෝටන් බදුල්ල දක්වා දික් කළා. ඔන්න එඩ්වඩ් බාන්ස් කොළඹ නුවර දුම්රිය මාර්ගය. සමාවෙන්න. එඩ්වඩ් බාන්ස් කොළඹ නුවර මහා මාර්ගය. හෙන්රි වෝඩ් කොළඹ නුවර දුම්රිය මාර්ගය. විල්මට් හෝටන් බදුල්ල දක්වා දික් කළා. ඔන්න ඕක මතක තියාගන්න. ඇහුවොත් ලියන්න පුළුවන් විදිහට. හරි? රයිට්. ලියා ගන්නත් ඇති. හරි. ඕකේ. ඊළඟට අහනවා පුතේ. ලියා ගන්න ඇති නේද? අහන්න එපා 16ට කීයද 16ට මොකද්ද කියලා. හරි? හරි. දැන් මේ අහන්නකෝ. දැන් පුතේ අහගන්න. දැන් මේ සමහරු ලීව් වෙනවා ආයෙනවා. පොඩ්ඩක් කනෙක්ෂන් එක තියෙන තැනකට සෙට් වෙන්න. ඒත් එකම ලීව් වුණු සැනින් ආයේ ලින්ක් එකෙන්ම එන්න. හරි? ලීව් වුණ සැනින් ආයේ ලින්ක් එකෙන්ම එන්න. කාරුණික වෙන්න නැත්තම් පාඩම වාට නැති වෙනවා. හරිද? හරි. රයිට්. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවයට පෙර යකඩ හා වානේ නිපදවන ලද්දේ කුමන කාර්යයන් සඳහාද? කාර්මික විප්ලවය එන්න කලින් යකඩ හා වානේ හැදුවේ මොන වැඩේටද කියලා අහනවා. පුතේ අවි ආයුධ තැනීමට ලියන්න. අවි ආයුධ හදන්න ඉස්සර යකඩ භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ පුතේ ගෘහ උපකරණ තැනීමට ඊට පස්සේ කෘෂි උපකරණ තැනීමට හරි පැහැදිලි. ඔන්න ඕව හදන්න කාර්මික විප්ලවය භාවිතා වෙන්න කලින් යකඩ වාහනය වලින් වෙලා තියෙනවලු ওই වැඩ ටික. හරි?
පැහැදිලි. තේරුණා. හරි. තේරුණා. පැහැදිලි. පුතේ අවුල නෑනේ. හරි. දැන් ඊළඟ එකේ අහනවා ගල් අඟුරු කර්මාන්තය මුහුණ දුන් ගැටලු. ගල් අඟුරු. දැන් ගල් අඟුරු කර්මාන්තය තියෙන්නේ පුතේ ගල් ගුහාව ඇතුලේ. මේ මිනිස්සු ගල් ගුහාව ඇතුළට ගිහිල්ලා ගල් අඟුරු ටික කඩලා ආයේ එළියට එන්න ඕන නිරුපද්‍රිතව. නිරුපද්‍රිතව එළියට එන්න. එතකොට එතන තියෙනවා රිස්ක් එකක්. ගල් අඟුරු කර්මාන්තේ. මොනවද ගැටලු? එකක් මේකේ ඇතුලේ මේ ගල් අඟුරු ආකර ඇතුලේ වතුර තියෙනවා. වතුර වලවල් වල වැටිලා මැරෙන්න පුළුවන්. හරිද? ආකර තුල ජලය පැවතීම. ආකර තුල ජලය පැවතීම. ලියාගන්න පුතේ. ආකර තුල ජලය පැවතීම. ඊට පස්සේ මේ ආකර ඇතුලේ වායු තියෙන්න පුළුවන්. හුස්ම ගත්තොත් ආග්‍රහණය වෙලා විෂ වායු ඇඟ ඇතුළට යන්න පුළුවන්. ආකර තුල විෂ වායු පැවතීම. විෂ වායු ආග්‍රහණය වෙන්න පුළුවන්. ඒකත් අවුල්. හරි. ඒත් එක්කම මේක ඇතුළ පට්ට කළුවරයි බං. ආකර තුලට ආලෝකය ගැනීම. ඔන්න ඒගොල්ලන්ට තිබිච්ච ගල් අඟුරු කර්මාන්තයට තිබිච්ච ගැටලු. ඔන්න ගල් අඟුරු කර්මාන්තයට තිබිච්ච ගැටලු. ලියා ගන්න පුතේ. ආකර තුල ජලය තිබුණා. ආකර ඇතුලේ වායු තිබුණා. ආකර ඇතුලට ආලෝකය ගන්න එක රිස්ක් එකක්. ඉතින් මොකද කරේ? පළවෙනි රිස්ක් එක ජලය අයින් කරන්න ඒගොල්ලෝ වාෂ්ප එන්ජිමක් හැදුවා. හරිද? වායුත් අයින් කරන්න පුළුවන් ඒක. තෝමස් නිව්කොමන් හදපු වාෂ්ප බලයෙන් ක්‍රියා කරන එන්ජිම මුලින්ම හදලා ටික කාලයක් ගියාට පස්සේ ජේම්ස් වොට් කාර්යක්ෂම කරපු එන්ජිමක් ගෙනාවා. හරිද? ඉතින් ඕන් ඒ ගැටලු දෙකත් හරි. එන්ජිම දැම්ම ගල් අඟුරු ආකරය ඇතුළට ගාලා ඇද්දා. ඔක්කොම ටික නිකන් වැකුම් ක්ලීනර් එකකින් වගේ බඩු ටැංකි සුද්දා වගේ සුද්ධ කරා. නේද? නයිස්. සුපිරි. එතකොට ආලෝකය ගත්තේ කොහොමද? හම්පි ඩේව් කියලා ඩයල් එකක් මොකද කරේ? ආරක්ෂක ලාම්පුව නිපදෙව්වා. ඔන්න ඔය ආරක්ෂක ලාම්පුව තමයි මේ පොතේ තියෙන්නේ. ආරක්ෂක ලාම්පුව නිපදෙව්වා. ඔය ආරක්ෂක ලාම්පුවෙන් හරිද ඇතුළට ආලෝකය ගෙනිච්චා. පැහැදිලි. ඕවා ෆොටෝස් වලින් වෙනම අහන්න පුළුවන් පුතේ. හරි. මෙන්න තියෙනවා වම් අත පැත්තේ කහ පාට තීරුවේ. හරිද? තෝමස් නිව්කොමන්ගේ වාෂ්ප එන්ජිම. දකුණු අත පැත්තේ තියෙනවා ජේම්ස් වොට්ගේ වාෂ්ප එන්ජිම. පේනවද ගල් අඟුරු ඇතුලේ ආකර ඇතුලේ මිනිස්සු වතුර අරන් එන විදිහ? වතුර නෙමෙයි ගල් අඟුරු අරන් එන විදිහ. ඉතින් ඕවා ගල් අඟුරු ආකර ඇතුලේ තමයි ওই ප්‍රශ්නය තියෙන්නේ. ඔය අභියෝග එකින් එක ඒගොල්ලෝ දින්නා. ඔය අභියෝග එකින් එක ඒගොල්ලෝ දින්න පුතේ. හරිද? පැහැදිලි. තේරුණා? හරි. ගල් අඟුරු වල අතුරු ප්‍රතිලාභ. ඒ කියන්නේ බං ගල් අඟුරු වලින් ගොඩක් වෙලාවට තාරානම්මනම් කතන්දරයි ඕවා ටිකනේ යන්නේ. ඊට අමතරව මේකෙන් මොනවද කරේ කියලා අහනවා. රෙදිපිලි සායම් කිරීම. ලියන්න පුතේ. ඊට පස්සේ ලියාගන්න
ඖෂධ සුවඳ විලවුන් ඖෂධ සුවඳ විලවුන් තෙල් හා පොහොර නිෂ්පාදනය තෙල් හා පොහොර නිෂ්පාදනය මේක අතුරු ප්‍රතිලාභ ගල් ලඟුරු කර්මාන්තේ. ඔව් ගල් වලින් තාර දමා මහා මාර්ග ඉදි කිරීම. ඔව් ඒවත් හරි. හරි? ලියා ගන්න. රෙදිපිලි සායම් කිරීම. ඖෂධ සුවඳ විලවුන් තෙල් හා පොහොර නිෂ්පාදනය. print out එක දාගෙන ඇතයි කියා මා සිතමි. print out එක නැති දරුවෝ කොලේක ප්‍රශ්නාංකේ දාලා දාගන්න. print out එක හම්බෙච්ච ගමන් කරන්න වැඩේ. හරි? හරි. ලියාගත්තද? thumbs up එකක් දෙමු ගැම්මට සද්දෙට හැමෝම. thumbs up එකක් දෙමු. එල සුපිරි ඔය තියෙන්නේ ගැම්මක් සුද්දා. හරි. ඊළඟට හරි. ඊළඟට කාර්මික විප්ලවය ලංකාවට කරපු බලපෑම. මං කිව්වා ඔයාට මං ඕක අහනවයි කියලා. කාර්මික විප්ලවය ඇවිල්ලා ලංකාවට මොනවද කරේ? හරි ලියන්න. පළවෙනි එක ලියමු. ලියමු පළවෙනි එක. දැන් මේ දැන් පොඩි ඉන්නකෝ කාර්මික විප්ලවය ඉංග්‍රීසීන්ගෙන් මෙරටට හිමි විය. එහෙමත් දාගන්න. ඉංග්‍රීසීන් හින්දා තමයි කාර්මික විප්ලවය අපිට ආවේ. කාර්මික විප්ලවය ලංකාවට කරපු බලපෑ. පළවෙනි එක. කර්මාන්ත ශාලා බිහිවීම. ගාමන්ට් ෆැක්ටරි බිහි වුණා කාර්මික විප්ලවය නිසා. හොඳේ. හරි. ඊට පස්සේ බැංකු ක්‍රම ආරම්භ වීම. බැංකු ක්‍රම ආරම්භ වීම. බැංකු ක්‍රම ආරම්භ වීම. ඊට පස්සේ පුතේ මහා මාර්ග ඉදිවීම. මට කියන්න දැන් මම පාඩම් කරුවා. මම පාඩම් කරුවා. මහා මාර්ගය හදපු එක්කෙනා කවුද ලංකාවේ පළවෙනි වතාවට? මොන ආණ්ඩුකාරයද ඒක හදන්න මුල්ුනේ? මෙසේජ් එක මයික් එක ඔන් කරගන්න පුළුවන් නම් මෙහෙම එකක් දාන්න. නැත්තම් අපිට මෙසේජ් එකක් එවන්න. එඩ්වඩ් බාන්ස්. ඊළඟට දුම්රිය මාර්ග හෙන්රි වෝඩ්. දුම්රිය මාර්ග ඉදිවීම. පැහැදිලි. right? ලියමු. කාර්මික විප්ලවයෙන් ලංකාවට වෙච්ච බලපෑම. දැන් අර වෙනම පොතක් වෙනම ගන්න කියලා ගිය සතියේ කිව්වා නේද පුතේ? මං කිව්වද මට පොඩි මැසේජ් එකක් දාන්න බලන්න. චූටි නෝට්බුක් එකක් තියාගන්න කියලා කිව්වා නේද? ඔව් නම් ඔව් නැත්තම් නැහැ. ඔව් නම් ඔව් නැත්තම් නැහැ. කිව්වා. සුපිරි. එහෙනම් ඒකේ කාර්මික විප්ලවයට අදාළ ඉතිරි නෝට් එක ලියාගමුද මචං? ඔතනට වෙනකන් ඕකේනේ. හරි. ඕකේ. right. දැන් සර් පොඩි නෝට් කැල්ලක් දැම්මා. පටන් ගත්තා අපි නෝට් කැල්ලක්. ඒ නෝට් කැල්ල මෙන්න මේ පැත්තේ ඇති යොමින් බලන්න. මෙන්න මේක ඔන්න අපි මේ ඔන්න දැන් සර් එකින් එක යවනවා ලියා ගන්නකො පටස් ගාලා කාර්මික විප්ලවය කියලා ඔන්න ඔය ටිකට ආංගල ලියා ගන්න. ලස්සනට ඒ පොතේ මේක නිකන් මයින්ඩ් මැප් එකක් වගේ තියාගන්න පුතේ. ෂෝට් නෝට් එකක් වගේ තියාගන්න. හරි? ෂෝට් නෝට් එකක් වගේ තියාගන්න. ඕකේ නම් ඔයා thumbs up එකක් දාන්න මම ඊළඟ එකට පයින්නවා.
හරි මම ඊළඟට පයින්නවා පොතක් ගත්තේ නැත්නම් කොලයක ලියා ගන්න පස්සේ පොතට ඇඩ් කරගමු thumbs up එකක් ගා ගන්න ටක් ගාලා ඉවර නම් නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගා ගන්න පස්සේ ඇඩ් කරගන්න සර් ලියද්දිම ලියන්න මම ඊළඟ දවසේ කියන්නම් මටත් කියන්න ගියා තියරි බුක් එකේ ෆිසිකල් වෙන කට්ටිය සයිඩ් එකක ලියන්න වෙනම භාගයක් තියලා තියරි වලට ෆිසිකල් ක්ලාස් එකේ ඔන්ලයින් එකට වෙනම තියාගන්න කලවම් කරන්නත් එපා හරි ඊළඟ කැලේට පැන්නා ස්ක්‍රීන්ෂොට් එක ගා ගන්න ලියපු නැති කට්ටිය ස්ක්‍රීන්ෂොට් එක ගා ගන්න හරි ඔන්න ස්ක්‍රීන්ෂොට් එක ගා ගන්න 1යි 2යි 3යි ඊට පස්සේ කාර්මික විප්ලවය ඇති වෙන්න හේතු ඔයා මේ විකාරය අඳ ගන්න එපා ඉඩම් කොටු කිරීමේ කතාව හේතු 4ක් විතර පාඩම් කරගත්තා නම් ඇති හොඳේ හරි දේශපාලන ස්ථාවරත්වය 4 වෙනි එක හරිද දේශපාලන ස්ථාවරත්වය හරිද thumbs up එකක් ගහන්න නැත්නම් ඉවරයි කියලා පොඩි මැසේජ් එකක් ගහන්න ඊළඟ පුතේ කාර්මික විප්ලවයේ කර්මාන්තරිකව ලස්සනව මැදගන්න පේෂ කර්මාන්තය යකඩ වාහනේ කර්මාන්තය ගල් අඟුරු කර්මාන්තය ප්‍රවාහන sannivedana කෘෂි කර්මය ප්‍රවාහන sannivedana කෘෂි කර්මය ප්‍රවාහන sannivedana කෘෂි කර්මය රවුමක් දැම්මා මතක තියාගන්න ලේසියි පුතේ සර් අඳින විදිහට ඇඳම පැහැදිලි ඕකේ නම් thumbs up එකක් දාන්න එල හරි ඊළඟට දරුවෝ පිළිවෙලට අපි ලස්සනට වැඩේ කරන් යනවා ඔන්න ඊළඟ එක පොඩ්ඩ ඉන්න හරි ඔන්න දැන් සර් උගන්වනවා කාර්මික විප්ලවය ඇවිල්ලා දේශපාලනයට කරපුවා හරි ඔයා දැන් ඔහොම ටක් ගාලා දාගන්නකෝ දේශපාලනයේ ඔය ආර්ථිකයේ සමාජයේ කියලා දේශපාලන කියලා ඔහොම තියෙද්දි සර් ලියන්නම් ඊට පස්සේ ලියා ගන්න කාර්මික විප්ලවය ඇවිල්ලා දේශපාලනයට කරපුවා හරි done හරි ධනපති ඒ කියන්නේ සල්ලි තියෙන නිර්ධන ලෙස ධනපති නිර්ධන ලෙස පන්ති දෙකක් බිහිවීම සල්ලි තියෙන සල්ලි නැති කියලා පන්ති දෙකක් බිහි වුණා කාර්මික විප්ලවයෙන් දේශපාලනයට වෙච්ච දෙයක් ඊට පස්සේ පුතේ කාර්මික විප්ලවයෙන් වෙච්ච තව එකක් තමයි ලිබරල් වාදය ලිබරල් වාදය ආවේ ධනපතිය වෙනුවෙන් මුදල් ගැන කතා කරා ලිබරල් වාදය නිර්ධනය වෙනුවෙන් දුප්පත් මිනිස්සයා වෙනුවෙන් සමාජවාදය කියලා එකක් ආවා ලිබරල් වාදය සමාජවාදය යන දර්ශන බිහිවීම ලිබරල් වාදයයි සමාජවාදයයි කියලා දර්ශන බිහි වෙන්න පටන් ගත්තා කාර්මික විප්ලවයේ හරි එතකොට පුතේ සල්ලි තියෙන රටවල් බඩු හදනවනේ කවුද සල්ලි තියෙන රටවල් බඩු හදනවා හරි සල්ලි තියෙන රටවල් බඩු හදනවා ඒ සල්ලි තියෙන රටවල් බඩු හදලා පොඩි පොඩි රටවල් වලට විකුණනවා විකුණන්නේ රටවල් බලෙන් අල්ලගෙන ඒකට කියනවා නව අධිරාජ්‍යවාදය බිහිවීම නව අධිරාජ්‍යවාදය
බිහිවීම. නව අධිරාජ්‍යවාදයේ බිහිවීම. ඔන්න කාර්මික විප්ලවයේ ඇවිල්ලා දරුවෝ දේශපාලනයට කරපු දේවල්. හරි? කාර්මික විප්ලවයේ ඇවිල්ලා දේශපාලනයට කරපු දේවල්. ධනපති නිර්ධන කියලා පන්ති දෙකක් බිහි වුණා. ධනපති කියන්නේ සල්ලි තියන අය, නිර්ධන කියන්නේ සල්ලි නැති අය. සල්ලි තියන අය කියන්නේ පුතේ ඔය කර්මාන්ත ශාලාවල අයිතිකාරයෝ. නිර්ධන කියන්නේ ඒකට වැඩට යන සේවකයෝ අහිංසක. එතකොට අර වැඩකාරයෝයි අයිතිකාරයෝයි කියලා කොටස් දෙකක් බිහි වුණා. වැඩකාරයෝන්ගේ අයිතිකාරයන්ගේ අයිතිකාරයන් වෙනුවෙන් ලිබරල් වාදය, වැඩ කරන දුප්පත් මිනිස්සු වෙනුවෙන් සමාජවාදය කියලා එකක් බිහි වුණා. සමාජවාදය ගැන කතා කරේ කාල් මාක්ස්. ලිබරල් වාදය ගැන කතා කරේ ඇඩම් ස්මිත්. අන්න ඒ වගේ දාර්ශනිකයෝත් බිහි වෙනවා බං. සල්ලිකාරයෝන්ගේ පැත්තට ලිබරල් වාදය ධනය මුල් කරගත් එක. සමාජවාදයේ වෙනුවෙන් කතා කරේ ඔන්න ඔය කාල් මාක්ස් ඇතුළු දුප්පත් මිනිස්සුන්ට කතා කරපු කාල් මාක්ස් වගේ අය. බඩු ටික වැඩිපුර බඩු ටික විකුණන්න අධිරාජ්‍යවාදයක් බිහි වෙනවා. රටවල් අල්ලගන්න පටන් ගන්නවා එන්නෙම. බ්‍රිතාන්‍යයන් තමන් අල්ලගන්න රටවල් ප්‍රමාණය එන්නෙම වැඩිත් කරා. හරිද? පුතේ ආර්ථිකය ගැන කතා කරාට පස්සේ විශේෂිතම දෙයක් තමයි ආර්ථිකයේ විශේෂිතම දෙයක් තමයි ස්වයංපෝෂිත ආර්ථිකයේ බිඳ වැටුණා. ස්වයංපෝෂිත ආර්ථිකයේ බිඳ වැටිලා හරිද? ඒක ලියන්න. ස්වයංපෝෂිත යපුම් ආර්ථිකයේ කෘෂිකර්මය ස්වයංපෝෂිත ආර්ථිකය බිඳ වැටීම left. ඔන්න ආර්ථිකයේ වෙච්ච වැදගත්ම දේ. ස්වයංපෝෂිත ආර්ථිකයේ බිඳ වැටිලා ඒ වෙනුවට ආවේ මොකද්ද? මාකට් ඉකොනොමි එක. සිංහලෙන් කිව්වොත් වෙළඳපොළ මුල් කරගත්ත වෙළඳපොළ ආර්ථිකය. වෙළඳපොළ ආර්ථිකය බිහිවීම. වෙළඳපොළ ආර්ථිකයේ බිහිවීම. වෙළඳපොළ ආර්ථිකයේ බිහිවීම. පුතේ ඊළඟට බං වැඩිපුර බඩු යවනවා නැති බඩු ගෙන්නනවා. ආනයන අපනයන ක්‍රම බිහිවීම. ආනයන අපනයන ක්‍රම බිහිවීම. පැහැදිලි. හරි. තව දෙයක් තමයි කාර්මික විප්ලවයෙන් බං බද්ධ ව්‍යාපාර, හවුල් ව්‍යාපාර 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතද? ඔව් ලංකාවේ හවුල් බද්ධ ව්‍යාපාර ආරම්භ වීම තේරුණා. පැහැදිලි. ඔන්න කාර්මික විප්ලවය ඇවිල්ලා ආර්ථිකයට කරපු වෙනස්කම්. හරි. කාර්මික විප්ලවය ඇවිල්ලා ආර්ථිකයට කරපු වෙනස්කම්. හරි. ඊළඟට අපි කතා කරනවා කාර්මික විප්ලවය ඇවිල්ලා සමාජයට කරපු වෙනස්කම්. ඔතන පොඩි සිද්ධියක් තියෙනවා පුතේ. හරි. දැන් කාර්මික විප්ලවය ඇවිල්ලා සමාජයට කරපු වෙනස්කම් ගැන ලියද්දී සමාජයට කරපු කාර්මික විප්ලවය හොඳ දේවල් තියෙනවා. යහපත්. ඒ වගේම අයහපත් දේවලුත් තියෙනවා. හොඳ නරක වෙන්වෙන්ව ලියන්න වෙනවා. කාර්මික විප්ලවය ඇවිල්ලා කරපුවා. එතකොට හොඳ ඒවා තමයි කාර්මික විප්ලවය ඇවිල්ලා සමාජයට කරපු. හරිද? මිනිස්සුන්ට හරි රැකියා අවස්ථා බිහිවීම. ඒක හොඳ දෙයක් නේ. රැකියා අවස්ථා බිහිවීම හොඳ දෙයක්. හරි. ඊට පස්සේ පුතේ මේකේ ජීවන තත්ත්වය වැඩි දියුණු වුණා. රස්සාවක් තියෙනවනේ. රස්සාවක් තියෙනකොට සල්ලි තියෙනවා, ඕන දෙයක් කාලා බීලා ඉන්න පුළුවන්. ජීවන තත්ත්වය ඉහළ යාම. ඉස්සර ක්‍රමයේ තුල එහෙම තිබුණේ නැහැ. රජතුමෙක් නිහිටි. රජතුමාගේ පාලන ක්‍රමයේ තුල ඕවා තිබුණේ නැහැ. හරි. ජීවන තත්ත්වයක් මිනිස්සුන්ට තිබුණේ නැහැ. හරිද? වෙළඳ පොලේ බහන්න තියෙන ඕන විදියකට ඉන්න පුළුවන්. හරි.
පැහැදිලි. කාර්මික විප්ලවය ඇවිල්ලා කරපු නරක දෙයක් තමයි පරිසරය දූෂණය වුණා සමාජයේ. වාතය දූෂණය වුණා, කර්මාන්ත ශාලාවල දුම යනවා වාතයට, මිනිස්සු හුස්ම ගන්නවා. ඒවා අපිට ඒන ශ්වසන පද්ධතිය ප්‍රශ්න. හරිද? ජලය දූෂණය වෙනවා වතුර ටික දාලා. ඔය කියන්නේ කාර්මික කියන්නේ කර්මාන්ත ශාලාවල අප ඔය කෙමිකල් අනම්මනම් වතුර මික්ස් කරලා දානවා ගංගාවලට අවුල්. දැන් අර වාතය දූෂණය වෙද්දි තව එකක් අර ඕසෝන ස්තරය වගේ දේවල් විනාශ වෙනවා. සූර්යාගේ අහිතකර පාරජම්බුල කිරණ රකින්න ඕසෝන ස්තරයනේ. ඒතර ඒ වගේ කේස්. හරි, ගොඩබිම දූෂණය වෙනවා තැන් තැන් වලට කුණු දාලා. හරිද? එතකොට තව අවුලක්. ධනපති නිර්ධන කියලා පන්ති දෙකක් බිහි වෙලා උන් ගහ ගන්නවනේ බා. දුප්පත් පෝසත් කියලා පන්ති දෙකක් බිහි වෙලා උන් දෙකොල්ල ගහ ගන්නවා. ධනපති නිර්ධන පන්ති බිහිවීම. අවුල්නේ බා. අවුල්. පට්ටම අවුල්. පරිසරයේ දූෂණය වෙනවා, ධනපති නිර්ධන පන්ති බිහි වෙනවා. ගමේ උන් ඔක්කොම නගරයට එනවා. නගර ඉඩ මදි වෙනවා බා. නාගරීකරණය වේගවත් වීම. තැන් තැන් වල කුණු දානවා, ජීවත් වෙන්න තැනක් නැහැ, ඉඩ නැහැ, හිර වෙලා ඉන්නේ. අප්පා. ඕන් කාර්මික විප්ලවය සමාජයට කරපු දේවල්. කාර්මික විප්ලවය සමාජයට කරපු දේවල්. පැහැදිලි? කාර්මික විප්ලවයේ පාඩම දැක්කද සර් කවර් කරපු හැටි? ඔය ටිකෙන් තමයි අහන්නේ. ඔය ටිකෙන් තමයි අහන්නේ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න එකින් එක ඕන් කියා දෙදී ආව ලස්සනට. ආයි කිසි අවුලක් නැහැ, විභාගෙට අහන්න පුළුවන් රචනා ප්‍රශ්නයක් ඇව්වත් දියත හැකි. හරි? ඔකට රචනා ප්‍රශ්නය වෙනම යන් මේ පොඩි මතක් කිරීමක් කරන්න පුතේ. හරිද? හරි. ඊළඟ කෑල්ල දානවා. දාන්නද? thumbs up එකක් ඕනේ. thumbs up එකක් ඕනේ. ගැම්මට. මාත් එක ලියන්න ඕනේ. දැන් ඔය ෆෝන් එක බිත්තියකට හේතු කරලා, පොතකට හේතු කරලා ලස්සනට සයිඩ් එකකින් තියාගෙන පොත ලියමු ඈ. ලැප් එකක් තියනවා නම් ලේසි. ෆෝන් එකත් අවුලක් නැහැ, පැත්තකින් තියාගෙන ලස්සනට වැඩේ කරමු. හරි? හරි, මාව හිර වෙනවා නම්, මාව ලැග් වෙනවා නම්, මගේ මොන හරි අවුලක් තියෙනවා නම් මැසේජ් එකක් ගහන්න ඕනේ. හරි? මම ඔයා ළඟම ඉඳගෙන ඔන්න ඔයාට උගන්වනවා. හරි? ලංකාවේ 70 දිග්භාගයේ ළමයි ඉන්නවා මෙතන. ඒත් එකම අපේ කොළඹ දිස්ත්‍රික්කේ ෆිසිකල් ළමයි ටිකකුත් ඉන්නවා. හරි. රයිට්. ඊළඟට දරුවෝ කාර්මික විප්ලවයේ ලංකාවට බලපෑ අයුරුනේ. හරිද? ඒක මම ලස්සනට තව කරලා පෙන්නන්නම් ඈ. මේ බලනවා. දැන් කාර්මික විප්ලවය. කාර්මික විප්ලවය. ලංකාවට බලපෑ අයුරු. හරි. දැන් පුතේ ලංකාවට බලපෑ අයුරු ගැන කතා කරාම මේගොල්ලෝ ලංකාව අල්ලන්න හිටි යටත් 20ක්නේ. එතකොට ඒගොල්ලෝ ලංකාවට මේක ගෙනාවේ වතු කර්මාන්තවලට. ඒගොල්ලෝ කෘෂි කර්මාන්තේ ප්‍රමෝට් කරේ නෑනේ. ඒගොල්ලෝ වතු කර්මාන්තේ ප්‍රමෝට් කරේ. ඒතර වතු කර්මාන්තේ ප්‍රමෝට් කරන්න අවශ්‍ය කාර්මික ඥානය, කාර්මික දැනුම මෙහෙට ගෙනාවා. හරි? පළවෙනි එක. හරිද? පළවෙනි එක ලියමු. ෆෙඩරික් නෝත් ආණ්ඩුකරු ඕනේ. කෝපි කෙටීමට මෝලක්. ඒ කියන්නේ ෆාම්, ඒ කියන්නේ මේකක් වගේ කර්මාන්ත ශාලාවක් වගේ. ඇරඹීම කෝපි කොටන්න. අපෙන් ගියේ වතු බෝගනේ කෝපි, තේ, පොල්, රබර් ඕනේ. හරිද? ඊට පස්සේ රබර් පිට රටට යැවීමට සූදානම් කිරීම.
ඔය යව්වා රබර්. හරි. ඔන්න ලංකාවට ඔය දෙක හරි වතු වගාව ආශ්‍රයෙන් තමයි ආවේ. වතු වගාව ආශ්‍රයෙන්. හරි. ඊළඟට ඔන්න ප්‍රවාහනය යටතේ දුම්රිය මාර්ග මහා මාර්ග දන්නවා ඉදි කරපු කට්ටිය ඉදි කිරීම. හරි. දුම්රිය මාර්ග මහා මාර්ග. ඉතින් අපිට ඕක ප්‍රවාහනය දුන්නා කියලා කියන්න පුළුවන් ලංකාවට. හරිද? ඕක වතු වගාවට දාන්න පුළුවන් පුතේ. දුම්රිය මාර්ග වත්තේ තියෙන භෝග ටික මෙහෙට ට්‍රාන්ස්පෝර්ට් කරන්නනේ ඔය හැදුවේ. එහෙම හිතන්න පුළුවන්. no issue. හරිද? ඊට පස්සේ ලංකාවේ පළවෙනි වතාවට කෝල්බ්‍රූක් ඌ තමයි ලංකාවේ පළවෙනි බැංකුව දැම්මේ. කෝල්බ්‍රූක් බැංකුවක් තැනීම ඉදිකිරීම. බැංකුවක් හැදුවා කෝල්බ්‍රූක්. හරි. බැංකුවක් හැදුවා. ඊට පස්සේ රාජකාරී තැපැල් ක්‍රම ආරම්භීම sannivedanayat හරි රාජකාරී තැපැල් ක්‍රමය. ඒ අනුව උන්ගේ රටේ තිබිච්ච හරි තැපැල් සේවාව මෙහෙට ගෙනාවා. හරිද? ආසියාවේ ප්‍රථම වතාවට අශ්ව කරත්ත ධාවනය මගින් තැපැල් සේවයක්. අශ්වය ආසියාවේ ප්‍රථම වතාවට අශ්වයෝ ධම්මලා තැපැල් හුවමාරුවක් ගියා. අශ්ව කරත්ත තැපැල් ක්‍රමයක් ගෙනාවා. හරි. ඔන්න ලංකාවට සෙටප් වෙච්ච විදිය. ලංකාවට සෙටප් වෙච්ච විදිය. කාර්මික විප්ලවය. හරි. ඔන්න 11 වසරේ පළවෙනි පාඩමත් හරිය. හරි. 11 වසරේ පළවෙනි පාඩම